නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරහතු භාග්‍යවතු බුදු පියාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා සාදු. කාමාදී භවත්‍රය ආවරණය කරමින් මේ සක්වල ගැබ පුරා වැඩ සිටින සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා සාදු. මදකට ආපසු හැරී බැලුවොත් පළමු දේශනයෙන් කළේ මේ දේශන මාලාවට ප්‍රවේශයේ සකසා ගැනීම. කුමක් පිණිසද? අපේ පරමාර්ථය වන සසුන පවිත්‍රව චිරකාලයක් රැක ගැනීම පිණිසය. බුදු සසුනක් කියන්නේ ඊ타ත්ම පිරිසිදු පවිත්‍ර තැන. ඇයි එහෙනම් සසුනක පවිත්‍රතාව ගැන කතා කළ යුත්තේ සිව් පිරිස අතින් එය අපවිත්‍ර වන නිසානේ. සසුන අපවිත්‍ර වන එක තැනක් පළමු දේශනාවේදීම පැහැදිලි කළා. ඒ තමයි ඇතැම් අය ත්‍රිපිටකයට හා අට කතා වලට පටහැනිව මම සෝවාන් මම අරහත් ආදී ලෙසින් තමාම හොවා දැක්වීම. එවන් දේ බාරගන්නෙත් නැතිව වහා ප්‍රතික්ෂේප කරන්නෙත් නැතිව දහමට ගලපා තීරණ ගත යුතු අන්දම ත්‍රිපිටක මූලාශ්‍ර ඇසුරින් එතනදීම පැහැදිලි කළා මතක ඇති. ගිහි අය එවන් දේ පැහැදිලි කිරීම කොතරම් ධර්මානුකූලද යන්නත් ත්‍රිපිටකාදී මූලාශ්‍ර ඇසුරින් ගිය දේශනෙන් සාකච්ඡා කළ බවත් මතක ඇති. මගඵල ලබා ඇද්ද යන්න ගැඹුරින් පරීක්ෂා කරන විදියක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝදන සූත්‍රයේ. ගැඹුරු නිසා වටහා ගැනීම දුෂ්කර එතැන දැම්ම ගන්න ගියොත් එය කඩිමුඩි වැඩක් වෙනවා. එනිසා තුන්වැන්න වන අද දේශනයේට පළමුවැන්නේ ප්‍රතිවිරුද්ධය ගන්නවා. පළමුවැන්න උනේ කෙනෙක්ගේ මගඵල ගැන ඔහුම සහතික දීමනේ. ඒ ප්‍රතිවිරුද්ධය වෙන්නේ කෙනෙක් මගඵල ලබා ඇති බවට වෙනත් කෙනෙක් සහතික දීම. එවන් අවස්ථා බොහෝ අත්දැක ඇතත් මෙතනට ගන්නේ මෑතක මුහුණු පොතේ ගිය සංවාදයක්. සංවාදයට කැඳවා තිබූ උපාසක මහතා නොකියා කියන්නේ ඔහු හඳුනගෙන ඇති හිමි නමකගේ මාර්ගඵල ගැන. ඔහු එහෙම කියන්නේ හිමි නමගෙන් දැකපු ලක්ෂණ දෙකක් මතයි. එක ලක්ෂණයක් තමයි නොදන්න කවදාවත් නොදකපු ඒ හිමි නම හමු පළමු දිනේම ඔහුට නම කියා ඇමතුවා කියන එක. දෙවැන්න උන්වහන්සේ පොළවට උඩින් ගමන් කරනු තමා දුටුවා කියන එක. එවන් ලක්ෂණ නෙමෙයි අගෙන් ඊටත් වඩා බාල ලක්ෂණ මතත් අන් අය වෙන අයට මගඵල සහතික දෙන අවස්ථා මම බොහෝ දැකලා තියෙනවා. දැන් ඔය දැනුම පසුබිමේ තබාගෙන දේශනයට පෙර පෙන්වූ මූලාශ්‍රය 1 යලි කියවා බලන්න. දීඝනිකායේ කේවඩ සූත්‍රයේ කොටසක් වන එයට අනුව ශ්‍රාවක භික්ෂුවක් ලවා 이르දි ප්‍රාතිහාරය දක්වන්නේ කේවඩ කරන ඉල්ලීම බුදු පියාණන් ඒ මොහොතේම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා 이르දි ආදේශන අනුශාසනා කියන ප්‍රාතිහාර තුනම විස්තර කරනවා කේවඩට වැදගත් කරුණක් පෙන්වා දිය යුතු නිසා. ඒක මම මෙහෙම ගොනු කරන්නම්. නානා ප්‍රකාර 이르දි පෙන්විය හැකි විද්‍යාවක් එකලද ඉන්දියාවේ තිබිලා තියෙනවා. ගන්ධාරී කියන ඒ විද්‍යාව උගත් අයට 이르දි ප්‍රාතිහාරය දක්වන නිසා තම ශ්‍රාවකීන් එතැනට වැටෙන එක වළක්වන්නයි බුදු පියාණන් ඒ ප්‍රාතිහාර පෑම තහනම් කරන්නේ. අනුන්ගේ නම් ගොත් ආදී කීම තමා ආදේශන ප්‍රාතිහාරය. එයත් කල හැකි විද්‍යාවක් තිබිලා තියෙනවා මණිකා නමින්. ඒ විද්‍යාව උගත් අයද ආදේශන ප්‍රාතිහාර දක්වන නිසා බුද්ධ ශ්‍රාවකයා එතනට වැටෙන එක වළක්වන්න බුදු පියාණන් ඒ ප්‍රාතිහාරයත් තහනම් කරනවා. අසන්නාට නිවන් මඟ විවරවනසේ බණ කීමට තමා අනුශාසනා ප්‍රාතිහාරය කියන්නේ. ඒ කල හැකි විද්‍යාව තියෙන්නේ බුදු සසුනේම විතරයි. දැන් ඉහතගේ ලක්ෂණ දෙකෙන් පළමුවෙන්න ගමු. ඉන් කියුනේ කවමදාවත් නොදුටු කෙනෙක්ට නම කියා කතා කළා කියන එක. ඉහතින් කළ කෙටි පැහැදිලි කිරීමට අනුව එය ආදේශනා ප්‍රාතිහාරයකි. දෙවන ලක්ෂණය වන පොළොවේ පය නොතබා උඩින් යාමක් ගමු. ඉහත පැහැදිලි කිරීමට අනුව එය 이르දි ප්‍රාතිහාරයකි. මූලාශ්‍රය එකටගත් කේවඩ සූත්‍රයේදී බුදු පියාණන් ඒ දෙකම තහනම් කරනවද නැද්ද? තහනම් කරනවා.
එසේ තිබියදී මාර්ගඵලලාභී බව හඳුනගන්න කෝදුවක් ලෙස ඒවා පාවිච්චි කිරීම දහමට පටහැනිද නැද්ද? පැහැදිලිවම පටහැනි. දැන් මූලාශ්‍රය 2 කියන අටුවා සටහනක් යලි කියවන්න. දීඝනිකායට අයත් සම්පසාදනීය සූත්‍ර වර්ණනාවේ කොටසක් වන එහි 3 වන වැකියට අනුව කෙනෙක්ව සෝවාන් කියන්න පුළුවන් ඊට ඉහළ මගඵල නුවණ ඇති සකදාගාමී කෙනෙකුට පමණයි. සකදාගාමී කියන්න පුළුවන් ඊටත් ඉහළ මගඵල නුවණ ඇති අනාගාමී කෙනෙකුට පමණයි. ධර්මානුකූල පසුබිම ඕක නම් ඉහත කී සංවාදයට බාහිරින් පැමිණි උපාසක මහතා මගඵල ලාභියෙක් විය යුතුයමයි. ලාභියෙක් විය යුත්තේ හිමිනම ලබා ඇති මගඵල නුවණට වඩා ඉහළ එකකින්. මාදුටු සංවාදයෙන් එවන්නක් හෙළිුනේ නැහැ. දැන් මූලාශ්‍රය 3 කියන අටුවා විවරණයත් කියවා බලමු. ඒට අනුව රාතන් වහන්සේ නොවන කෙනෙක් රාතන් වහන්සේගේ පිටුපසින් ගියත් ඉදිරියෙන් යන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියලා හඳුනගන්න බෑ. රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගැනීම පවා ඊතරම්ම දුෂ්කර නම් ඉන් මෙහා සිටින මගපලලාභියෙක් හඳුනා ගැනීම ලේසි නැති බව බොහෝ පැහැදිලි. ඊළඟට මූලාශ්‍රය 4 කියන සූත්‍ර පිටක සටහනක් කියවා බලමු. ඒට අනුව 이르දි ආදේශන යන ප්‍රාතිහාර පෙන්විය හැකි ධ්‍යාන උපදින භාවනා වර්ග 4ක් තියෙනවා. මගඵල ලබන්න පුළුවන් එහි සඳහන් 4 වන භාවනා ක්‍රමයෙන් පමණයි. ඒ අනුව ඉහත කී පරිද්දෙන් නම කියා අමතන ආදේශන ප්‍රාතිහාරයත් පොළවේ පය නොතබා ගමන් කරන 이르දි ප්‍රාතිහාරයත් ලෝකෝත්තර නොවන ලෞකික හැකියා බවත් බොහෝ පැහැදිලි. බුදු පියාණන් බඳු ත්‍රිපිටකයෙන් හා රහතන් වහන්සේලා බඳු අටුවා කතාවලින් ගත් මූලාශ්‍ර 4ක් මත කෙටියෙන් නමුත් මෙතෙක් පැහැදිලි කළේ බාහිරින් පේන අත්දැකීම් 2-3කින් පමණක් මගඵල ලබා ඇති බවට සහතික දෙන්න යාම හොඳ දෙයක් නොවන බවනි. වැටහුනේ නැතිනම් පසු වේලාවක හරි මේ දේශනය යලි නරඹන්න අහන්න. ඉහත කී ලෙසින් සහතික දෙන්න යාම අපේ මුලාවේම ඵලයක් පමණයි. මුලාවක් බව සනාථ කරන්න තවත් මූලාශ්‍රයක් ගන්නවා. ඒ තමයි දේශනයට පෙර අන්තිමටම පෙන්වූ මූලාශ්‍රය 5 කියන අටුවා සටහන. මුලදී මා කළ ඉල්ලීමට අනුව පිටපත් කරගත්තා නම් එයත් හොඳින් කියවා බලන්න. මගඵල ලද ආර්යයන් වහන්සේලාගේ විශේෂ ගුණයක් එහි සඳහන් වෙනවා. කුමක්ද ඒ තමයි තමා ලද මගඵල නුවණ කිසිවෙකුට නොකියා නොඅඟවා මණිකක් මෙන් රකිනා බව. ඔය දැනුම පසුබිමේ තබාගෙනම නුවණින් විමසා බලන්න තමා අභියසට පැමිණි උපාසක මහතාට නම කියා ඇමතීමත් ඒ මහතාට පේනසේ පොළවේ පා නොතබා ගමන් කිරීමත් මගඵල ලද කෙනෙක්ගෙන් දැකිය හැකි දේවල්ද කියා. මෙතෙක් කළ පැහැදිලි කිරීමට අනුව උවත් වැටහෙනවා ඒවා දකින්න බැරි දේවල් කියලා. නමුත් දකින්න පුළුවන් තැනුත් තියෙනවා. එයත් පුළුවන් මගඵල ලද උතුමෙක්ගෙන් නෙමෙයි ලෞකික 이르දි ඇති පුහුදුන් අයගෙන් පමණයි. නුවණින් තොරව කෙටි කාලෙකින් ඔය කියන වෙනස්කම් හසු කරගන්න බැරි නිසාමයි මගේ බුදු පියාණන් මිනිස්සු මනින්න යන්න එපා කියලා අවධාරණයෙන් දේශනා කරලා තියෙන්නේ. එවන් එක් තැනක් තමයි අංගුත්තර නිකායේ මිගසාලා සූත්‍රය. පුද්ගලයන් මැනීමට භාවිතා කළ යුතු කෝදු පවා උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මහා කරුණාවෙන් අපේම යහපතට හා සසුනේ පවිත්‍රත්වයට. අංගුත්තර නිකායේම සත්ත ජටිල සූත්‍රය එවන් තැනක්. ඒ තැන් සහාය කරගෙන ඊළඟ දේශනාවේදී මේ ගැන වැඩිදුර සාකච්ඡා කරන බව සලකන්න. මේ නාලිකාවේ අරමුණට අනුව ගත් විට ඒව ගැන දැනගත යුත්තේ අප සසුනේ පවිත්‍රත්ව හා චිර පැවැත්ම පිණිසමයි. ඒ හැර මේ කරන්නේ හුදු ලෙස පුද්ගලයන් විවේචනය කිරීමක් නොවන බවත් කරුණාවෙන් තේරුම් ගන්න කියා ඉල්ලනවා. ඔබ පළමු දේශනය නැරඹූ ඇසූ කෙනෙක් නම් මා කළ හෙළිදරව්වක් ඔබට මතක ඇති. ඒ තමයි මේ සසුන නොවෙනි නම් මේ කතා කරන මම එක්කෝ බන්ධනාගාරයක නැතිනම් මානසික රෝහලක ඒත් නැතිනම් අඩි 6ක් පොළව යට කියන එක. මේ කතා කරන මමත් බේරුනේ මේ උතුම් බුදු සසුන නිසාමයි. පවිත්‍රව පැවතියොත් අනාගතේ තව කී දහහක් එලෙසින් බේරෙයිද ආරක්ෂා වෙයිද. බුදු පියාණන් හා ඔවුන් වෙනුවෙන්මයි මගේ මේ උත්සාහය. අද දේශනාවේ මින් නිමයි. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.